හෙලෝ ට්‍රේඩර්ස් කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් ඔයාලා අදත් එකතුලා ඉන්නේ සෙන්ඩ්‍රික්ස් ඇකඩමි YouTube channel එකත් එක්ක. හරි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ විශේෂ ඇනලයිසිස් මෙතඩ් එකකින් Bitcoin වල සම්පූර්ණ full history එකේ ඉඳලා live market එක වෙනකල් full count explain එක. හරි. ඉතින් මොකද්ද මේ විශේෂ ඇනලයිසිස් මෙතඩ් එක? ඉතින් ඔයාලා දන්නවා එලියට් වේව් තීරක මේ වෙනකොට සෑහෙන අප්ඩේට් වෙලා තියෙනවා. හරිද? අපි දන්නවා ක්ලාසික් එලියට් වේව්, මොඩර්න් එලියට් වේව් ඊට පස්සේ මාස්ටරින් එලියට් වේව් එහෙම නැත්නම් නියෝ වේව් කියන තැනට වෙනකල් මාකට් එකේ මෙන්න මේ එලියට් වේව් කියන තියරක එක්ස්පෑන්ඩ් වෙලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ග්ලීන් නීලි විසින් හඳුන්වා දුන්න මාස්ටරින් එලියට් වේව් තියරක යූස් කරලා මෙන්න මේ බිට්කොයින් වල කවුන්ට්ස් මොන වගේද වෙනස් වෙන්නේ කියලා තමයි බලන්න යන්නේ. ඉතින් ඔයාලට මම කලින් කවුන්ට් අරගෙන අවිලා තිනවා ක්ලාසික් එහෙම නැත්නම් මොඩර්න් එලියට් වේව් යූස් කරලා. එතකොට ඒ කවුන්ට්ස් වලට වඩා සාමාන්‍යයෙන් ටිකක් වෙනස් වෙනවා මෙන්න මේ කවුන්ට්ස්. හරිද? එතකොට ඔයාලා මේ ක්ලාසික් එලියට් වේව් ඉගෙනගෙන ඉන්න කෙනෙක් නම් ඊට වඩා සෑහෙන පරාසයකින් එක්ස්පෑන්ඩ් වෙලා තියෙනවා මෙන්න මේ මාස්ටරින් එලියට් වේව් වල. හරිද? හරි. එතකොට ඒ ගැන වැඩිදුර විස්තර මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. අපි දැන් යමු අපේ කවුන්ට් එක පැත්තට. හරි. ඉතින් ඔයා තාම අපි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි. ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු අපේ higher time frame count එක පැත්තට. හරි. ඉතින් මම ඔන් කරගන්නා මේ විදිහට weekly time frame එකේ මගේ count එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට අරගෙන තියෙනවා 1 2 3 4 5 විදිහට යන trending impulse එකක්. හරිද? එතකොට මෙන්න මේ trending impulse එකේ wave 5 එක තමයි ඊළඟ bull market එකට මම ඉතුරු කරලා තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන wave 2 එක. හරිද? major wave 2 එක ඊටාම කුඩා වේව් එකක් තමයි අපිට මෙතනදී දීලා තියෙන්නේ. ඉතින් මේකට අනුව අපිට ඇල්ටර්නේෂන් තීරය මෙතනට දාපුවාම හරිද ඇල්ටර්නේෂන් රූල් එක දාපුවාම මෙන්න මෙතන වේව් 4 එක අනිවාර්යයෙන්ම විශාල කාලයක් ගන්න ඒ වගේම විශාල ප්‍රයිස් ලෙවල් එකක් ගන්න සයිඩ් වේ යන කරෙක්ෂන් එකක් වෙන්නම ඕන මෙන්න මෙතන වේව් 4 එක. හරි. ඉතින් ඔයාලට පේනවා වේව් 4 එක මම මේ විදිහට ඩබල් 3 කරෙක්ෂන් එකකින් දාලා තිනවා මම ඔතනට එන්නම් ආයෙම. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වේව් 3 එක. වේව් 3 එකේ විදිහට ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකක් අරගෙන තිනවා 1 2 3 4 5 විදිහට ලස්සනට. හරි. ඉතින් එතනින් පස්සේ අපි මෙතන ඩබල් 3 එක ඇතුළට. හරිද? අපි දන්නවා දැන් අපි ඉන්නේ වේව් 4 එකක් ඇතුලේ. ඉතින් ඔයාලට මතක ඇති ක්ලාසික් එලියට් වේව් කවුන්ට් එහෙම නැත්නම් මොඩර්න් එලියට් වේව් කවුන්ට් වලදී මම ඔයාලට අරගෙන ආවා. මෙන්න මෙතනදී රනින් ෆ්ලැට් එකක් අරගන්න පුළුවන් කියලා. හැබැයි මාස්ටරින් එලියට් වේව් වලට ආවහම අපිට මේ මාකට් එකේ පේන උපරිම හයි එක එහෙම නැත්නම් ස්විම් පොයින්ට් වල හයි එක වේවා ලෝ එක වේවා ඕක නෙවෙයි හරිම ලෝ එක හෝ හයි එක. හරිද? එතකොට මෙන්න මෙතනදිත් ඔය කතන්දරේම අපිට ඇප්ලයි වෙනවා. ඉතින් මේ බෙයාරන් එකේ අවසානය මෙන්න මෙතන ඔයාලට පේන 15479 නෙවෙයි. හරිද? මෙන්න මෙතන උඩින් මම C කියලා දාලා තියෙන පොයින්ට් එක තමයි හරිම බෙයාරන් එකේ මාකට් එකේ ලෝ එක විදිහට අපිට අරගන්න පුළුවන් ඉන්නේ මාස්ටරින් එලියට් වේව් වලදී. ඒ වගේම මෙතන බුල් මාකට් එකේ හයි එකත් 126230 නෙවෙයි. ඊට කලින් තියෙන මෙන්න මේ හයි එක තමයි ඇත්තම ඇක්චුවල් හයි පොයින්ට් එක වෙලා තියෙන්නේ. හරි. ඉතින් ඒ ටික ගැන මම වැඩිදුර කතා කරන්න මෙතන ඇතුලේ කවුන්ට් වලට යනකොට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන කරගෙන තියෙන කවුන්ට් එක. මෙතන wave 4 එක ඇතුළට මම දාගෙන තියෙනවා WXY double 3 correction එක. ඉතින් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතනදී මාස්ටරින් එලියට් වේව් නැත්තම් නියෝ වේව් කරන කෙනෙක්ට ඉරෙගියුලර් ෆේල් එකක් දාගන්න පුළුවන් නේද කියලා. ඔව් පුළුවන්. හැබැයි මෙතන ඇක්චුවල් ලෝ පොයින්ට් සහ හයි පොයින්ට්ස් අරගත්තාම මෙන්න මෙතන අවසාන C වේව් එකේදී ඕක ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒක නිසා තමයි මම මෙතන ඩබල් 3 කවුන්ට් එක ඉන්නේ මේ වෙලාවේ. හරි. ඉතින් වේව් W එකට මම දාගෙන තියෙනවා elongated flat එකක් මේ විදිහට sorry elongated zigzag එකක් මේ විදිහට. ඊට පස්සේ වේව් W එක complete කරලා වේව් X එකට මම දාගෙන තිනවා triple zigzag wave එකක්. හරිද? මේ විදිහට triple zigzag wave එකකින් මෙන්න මෙතනින් අපේ වේව් X එක ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මම මෙතනදී අරගෙන තියෙනවා වේව් Y එකට. හරිද? අපේ වේව් Y එකට ඩබල් 3 කරෙක්ෂන් එකක් යන විදිහට මෙන්න මේ විදිහට WXY විදිහට ඩබල් 3 කරෙක්ෂන් එකකින් මෙතන 29281.30න් මෙන්න මෙතන බිට්කොයින් වල ලෝ එක ඉවර කරලා එහෙම නැත්නම් බෙයාරන් එක ඉවර කරලා මාකට් එක මෙතන ඉඳලා ලොකු බුල් මාකට් එකක් යන්න තියෙන විදිහට තමයි මම කවුන්ට් එක කරගෙන තියෙන්නේ. ඉතින් මේකේ ටයිම් පීරියඩ් එක ගත්තොත් එimhe අපිට අරගන්න පුළුවන් වෙනවා 2026 සැප්තැම්බර් එහෙම නැත්නම් ඔක්තෝබර් මාසයේ ඇතුළත තුලත් ඒ වගේම අපිට ගන්න පුළුවන් වෙනවා මේකේ හයර් ටයිම් එකක් විදිහට 2027 ජූනි 7 වගේ. ඔන්න ඔය ටයිම් සෝන් එක ඇතුලේ මෙන්න මේ ප්‍රයිස් ටාගට් එකට මාකට් එක වැටිලා අනිවාර්යයෙන්ම ඊළඟ බුල් මාකට් එක යන්න ස්ටාර්ට් කරනවා. හරි. ඉතින් මෙතනදී අපි බලමු මෙන්න මෙතන ඇතුලේ ලෝවර් ටයිම් ෆ්‍රේම් වලින් කවුන්ට් එක කොයි විදිහටද මම අරගෙන තියෙන්නේ කියලා. හරි. ඉතින් අපි යමු මෙන්න මෙතන
ඩබල් 3 එකේ x එක සහ y එක කොයි විදිහටද මම කවුන්ට් කරන් තියෙන්නේ කියලා බලන්න. හරි. ඉතින් මෙතන ඉන් ඩීටේල් කවුන්ට් එකක් මම ඔයාලට ළඟදී දාලා තිබ්බ අපේ කමියුනිටි වල ෂෙයා කරලා තිබ්බ. ඔයාලා තාම ඒවට ජොයින් වෙලා නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක්ස්. ඔයාලට පුළුවන් දැම්ම ඒවත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතනින් තමයි අපේ ඇක්චුවල් ස්ටාර්ටින් පොයින්ට් එක තියෙන්නේ. ඒ වගේම ඇක්චුවල් එන්ඩ් පොයින්ට් එක තියෙන්නේ මෙන්න මෙතනින්. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඩබල් 3 එකේ වේව් x එක ඇතුලේ මම කවුන්ට් කරගෙන තිනවා 666 වේව් එක. හරි 666 එකේ අපි දන්නවා වේව් w එකේ y එකේ සහ z එකේ අනිවාර්යයෙන්ම යන්න ඕන සිංගල් සික්සැක් කරෙක්ෂන්ස්. හරි. එතකොට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ABC එකකින් වේව් w එකක්, ඒ වගේම ෆ්ලැට් කරෙක්ෂන් එකකින් වේව් x එකක්, ඒ වගේම නැවතත් ABC එකකින් වේව් y එකක්, ඩබල් 3 කරෙක්ෂන් එකකින් වේව් x එකක්, ඒ වගේම නැවතත් ABC සිංගල් සික්සැක් එකකින් වේව් z එක කම්ප්ලීට් කරලා අපේ ට්‍රිපල් සික්සැක් එක මෙතනින් කම්ප්ලීට් කරලා තියෙන විදිහට මම අරගෙන තියෙනවා. හරි. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන යන වේව් y එක. හරිද? ට්‍රිපල් සික්සැක් එකකින් ඉවර වෙලා ඊට පස්සේ අපේ ඩබල් 3 කරෙක්ෂන් එක ඉවර කරන්න යන මේජර් වේව් y එක. එහෙම නැත්නම් අපේ බෙයා මාකට් එකේ කවුන්ට් එක මොන විදිහටද මම අරගෙන තියෙන්නේ කියලා අපි දැන් බලමු. හරි. එතකොට ඔයාලට මම කිව්වා මෙන්න මෙතන යන්නේ ඩබල් 3 කරෙක්ෂන් එකක්මයි කියලා. හරිද? මෙතන යන්නේ ඩබල් 3 කරෙක්ෂන් එකක්මයි කියලා කිව්වා. මොකද මෙතන බලන්න channel එකට ලස්සනට මාකට් එක එක්ස්පෙක්ට් කර කර තමයි යන්නේ. එතකොට channel එකට මාකට් එක මේ විදිහට එක්ස්පෙක්ට් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක x wave වලින් සම්බන්ධ වෙන කරෙක්ෂන් එකක් වෙන්න ඕන අපේ මාස් රින් එලියට් වේව් තීරයකට අනුව. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනදී ෆ්ලැට් එකකින් වේව් w එකක් ඊට පස්සේ x එකක් ඩබල් 6 එකකින් වේව් y එකක් විදිහට ඩබල් 3 කරෙක්ෂන් එකකින් මෙතනදී මම වේව් w එකක් කම්ප්ලීට් කළා x y විදිහට මෙතන නැවතත් ඩබල් 3 කරෙක්ෂන් එකකින් වේව් w එක කම්ප්ලීට් කරලා තියෙනවා කියලා අරගෙන තියෙනවා අපේ මෙන්න මෙතන යන මේජර් y එකේ. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඩබල් 3 එකකින්ම වේව් x එක කම්ප්ලීට් කළා නැවත මෙන්න මෙතනදී WXY ඩබල් 6 එකකින් මෙතන අවසාන වේව් y එක කම්ප්ලීට් කරලා බෙයා මාකට් එක අවසන් වෙන විදිහට තමයි මම මෙතන කවුන්ට් එක කරගෙන තියෙන්නේ. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි දන්නවා වේව් w එකේ සහ y එකේ අනිවාර්යයෙන්ම යන්න ඕනේ සිංගල් 6. හරිද? එතකොට මෙන්න මෙතනදී වේව් A එක දැන් කම්ප්ලීට් කරලා වේව් B එක කම්ප්ලීට් කරන ගමන් තමයි මාකට් එකේ ඉන්නේ මේ වෙලාවේ බිට්කොයින් එක. ඊට පස්සේ නැවත වේව් C එකට මෙන්න මේ ප්‍රයිස් ටාගට් වලට මාකට් එක මම මෙතන දාලා තියෙන ටයිම් සෝන් එක ඇතුලේ අනිවාර්යයෙන්ම එන්න ඕන. ඊට පස්සේ වේව් x එකට මම හිතනවා සමහරක් විට මෙතන ට්‍රයැන්ගල් එකකින් වගේ සයිඩ් වේ ගිහිල්ලා ඊට පස්සේ නැවත මේ විදිහට ABC එකකින් මෙතන y එක කම්ප්ලීට් කරලා මාකට් එකේ ළඟට අප් වෙන්න ගනීවි කියලා. හරි. ඉතින් මාකට් එක අප් වෙන්න ගන්නකොට මෙන්න මෙතන සම්පූර්ණ කාලයට වඩා අඩු කාලයකින් මේ සම්පූර්ණ වේව් එකම රීට්‍රේස් වෙන්න පුළුවන්. හරිද? හරි. ඉතින් ඒවා අපි මාස්ටරින් එලියට් වල වැඩි දුර කතා කරන දේවල්. හරි. අපි යමු වැඩි කතා නැතුව මෙන්න මෙතන ලෝවර් ටයිම් ෆ්‍රේම් එකේ මොන වගේ කවුන්ට් එකක්ද මම කරගෙන තියෙන්නේ කියලා බලන්න. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මම මෙතනදී අර වේව් x එක අපේ මේජර් x එක ඇතුලේ කවුන්ට් එක මම මේ විදිහට අරගෙන තියෙනවා. මේජර් x එක ඇතුලේ කවුන්ට් එක මොන වගේ කවුන්ට් එකක්ද කියලා බලමු. ඉතින් මේකේ ඇක්චුවල් එන්ඩ් පොයින්ට් එක තියෙන්නේ මෙතන හයි එකේ නෙවෙයි. මෙන්න මෙතන තමයි අනිවාර්යයෙන්ම අපේ හයි එක තියෙන්නේ. හරි. අපි බලමු කොහොමද ඒක මම අරගත්තේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මම මෙතන කරගෙන තියෙන කවුන්ට් එක ඩබල් 3 කරෙක්ෂන් එකක් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට වේව් w එක ඇතුලේ බලා ගන්න පුළුවන් වෙනවා නැවතත් ඩබල් 3 කරෙක්ෂන් එකක්. හරිද? එතකොට ඊට පස්සේ අපේ වේව් x එක පොඩි shallow correction එකකින් දීලා ඊට පස්සේ වේව් y එකේ ඩබල් 3 correction එකක් මම අරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට ගත්තොත් එහෙම බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතනින් අපේ ඩබල් 3 එක ඉවර කරලා, ඒ කියන්නේ මේජර් x එක ඉවර කරලා මෙන්න මෙතනින් අපේ පළවෙනි සිංගල් 6 එක පටන් අරගෙන තියෙනවා. හරි. ඉතින් මෙතනදී වේව් 1 එකක් ඩබල් 3 එකකින් වේව් 2 එකක් 3 ඊට පස්සේ ඩබල් 3 එකකින් වේව් 4 ඊට පස්සේ වේව් 5 විදිහට මෙන්න මෙතනින් මම වේව් A එක අවසන් කරලා තියෙනවා. ඉතින් A වේව් එක මෙතනින් අවසන් වෙනවත් එක්කම අපි දන්නවා වේව් B එක මේ විදිහට අප් වෙන්න ඕනේ නැත්නම් රීට්‍රේස් වෙන්න ඕන. ඉතින් මාස්ටරින් එලියට් වේව් වලට අනුව වේව් B එකක් 618 එකෙන් උඩට රීට්‍රේස් වෙන්න බෑ. ඒ කියන්නේ මාකට් එක කොයිම වෙලාවකවත් 71703.5 කියන ලෙවල් එකකින් උඩට යන්න බෑ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙතනදී මෙන්න මෙතන වේව් B එකට දාගෙන තියෙන කවුන්ට් එක මොන වගේ කවුන්ට් එකක්ද කියලා අපි බලමු. හරි. මෙතනදී මම එක්ස්පෙක්ට් කරන්නේ ඩබල් 3 කරෙක්ෂන් එකක්ම තමයි. මොකද මෙතන සෑහෙන කරෙක්ෂන් එකේ ටයිම් එක අරගන්නවා. ඒකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් අය මෙන්න මෙතනින් මේ කරෙක්ෂන් එක ඉවර කරලා මාකට් එක සෙල් වෙනවා කියලා අයිඩියා එකක් අරගෙන තියෙනවා. හැබැයි අපේ මිනිමම් ටයිම් එක අරගන්න නම් මෙන්න මේ කරෙක්ෂන් එකේ මෙන්න මේ ටයිම් සෝන් එකටවත් අනිවාර්යයෙන්ම එන්න ඕනේ. කියන්නේ මෙතනින් පස්සේ තමයි මාකට් එක හයි එකක් හදලා වැටෙනවා නම් වැටෙන්න ඕන. හරි. දැන් අපි ඉන්නේ ටයිම් සෝන් එක ඇතුලේ. එතකොට මේ සෝන් එක ඇතුලේ හයි එකක් හදලා මාකට් එකට සෙල් වෙන්න පුළුවන්.
හරි. අපි බලමු මොන වගේ කවුන්ටර් එකක්ද මෙතන තියෙන්නේ කියලා. හරි. ඉතින් මම යන්නම් මෙන්න මෙතන ඩබල් සික්සැක් එකකින් වේව් W එකකුත් ඒ වගේම ඩබල් 3 කරෙක්ෂන් එකකින් වේව් X එකත් ඒ වගේම මම මෙතනට අරගෙන තින elongated flat එකකින් wave y එක complete කරන විදිහට. හරි. ඉතින් අපි ඉන්නේ දැන් මේනකොට flat එකේ wave b එක ඇතුලේ. හරි. එතකොට මාකට් එකේ මෙතන wave b එක complete කරන්න යන time එක මොන වගේද? එහෙම නැත්නම් price target මොන වගේද කියලා අපි බලමු. ඉතින් ඔයාලට පේනවා මෙතන මම time zone එකක් දාලා තිනවා. මෙන්න මේ time zone එක ඇතුලේ මාකට් එක අනිවාර්යයෙන්ම මෙන්න මෙතන තියෙන high එක අනිවාර්යයෙන්ම කඩන්න ඕන. හරිද? ඒ කියන්නේ 68792ත් 71703ත් කියන zone එක ඇතුළට මාකට් එක අනිවාර්යයෙන් එන්න පුළුවන්. මේ level එක නම් මාකට් එක කඩන්නේ නැහැ. හරිද? මේක කැඩුවොත් එimhe අපේ pattern එක invalid වෙනවා. හරි. එතකොට මෙන්න මේ zone එකෙන් මාකට් එක මෙන්න මේ zone එකට මාකට් එක හොඳ panic buy movement එකක් අරගෙන ඊට පස්සේ මේ විදිහට එකපාරට මාකට් එක sell වෙන්න ගන්න ඕන. හරි. එතකොට අපි යමු මෙතන flat එක ඇතුලේ මොන වගේ count එකක්ද තියෙන්නේ කියලා බලන්න. හරි. එතකොට මම ගන්නවා මේ විදිහට 30 minute වගේ time frame එකක්. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ෆ්ලැට් එක ස්ටාර්ට් වෙන්නේ මෙන්න මෙතනින් මම ABC එකකින් වේව් A එක කම්ප්ලීට් කරා කියලා අරගෙන ඊට පස්සේ මෙතන වේව් B එක ඇතුලේ කවුන්ට් එක මේ විදිහට අරගෙන තියෙනවා. හරි. වේව් B එක ඇතුලේ කවුන්ට් එක අපි එක්ස්ප්ලেইন කරගෙන යමු. හරි. ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී බලා ගන්න leading expanding diagonal එකකින් මම අරගෙන තිනවා වේව් A එකක් කම්ප්ලීට් කරා කියලා. ඊට පස්සේ WXY එකකින් වේව් B එකත් ඒ වගේම ලස්සන ඉම්පල්ස් වේව් එකකින් වේව් C එකත් කම්ප්ලීට් කරලා වේව් W එක කම්ප්ලීට් කරා කියලා අරගෙන තියෙනවා. හරි. එතකොට වේව් W එකෙන් පස්සේ මෙන්න මෙතනදී ABC single zigzag එකකින් වේව් W එකත් triangle එකකින් වේව් X එකත් නැවතත් ABC single zigzag එකකින් වේව් Y එකත් කම්ප්ලීට් කළා. මෙතන මේජර් X එකට මම දාගෙන තිනවා double zigzag count එකක්. හරි. එතකොට මෙන්න මෙතන අපේ දැන් double zigzag major count එකේ වේව් W එක සහ X එක මේනකොට අවසන් කියලා මම අරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මාකට් එක මේ වෙනකොට 1 2 3 4 5 විදිහට මෙන්න මෙතන ඉම්පල්ස් එකක් කම්ප්ලීට් කරන ගමන් ඉන්නවා. හරිද? එතකොට මෙතනදී ඉම්පල්ස් එකක් කම්ප්ලීට් කරන ගමන් ඉන්නවා. මෙතන යන ඉම්පල්ස් එකේ මම අරගෙන තිනවා වේව් 4 එක තමයි මේනකොට කම්ප්ලීට් කරලා තියෙන්නේ. දැන් නැවත වේව් 5 එකට මෙන්න මේ channel එක උඩට මාකට් එක වැටෙන්න ඕනේ කියලා මම අප්ඩේට් එකක් ඔයාලට ෂෙයා කරලා තිබුණා. හරි. එතකොට මාකට් එක දැන් මෙන්න මෙතනින් හොඳ සෙල් මූව්මන්ට් එකක් අරගන්න ඔයාලට මෙතනදී හොඳ ට්‍රේඩ් එකක් සෙල් පැත්තට කැච් කරගැනීමේ හැකියාවක් තියෙනවා ඔයාගේ කන්ෆර්මේෂන් නැතුව. එතකොට මෙන්න මේ ලෝ එක කඩන්නම ඔයාලට මේක හෝල්ඩ් කරගෙන ඉන්නත් පුළුවන්. මෙන්න මේ channel එකට මාකට් එක අනිවාර්යෙන් වැටෙන්න ඕන. ඔතනට වැටිලා වේව් B එකක් නැවත මේ විදිහට රීට්‍රේස් වෙන්න ඕන මෙන්න මේ වගේ ලෙවල්ස් වලට. හරිද? ඊට පස්සේ නැවත වේව් C එකක් මම කම්ප්ලීට් කරනවා කියලා අරගෙන තියෙනවා. මෙතන ඉම්පල්ස් එකක් වෙන්නත් පුළුවන්, ඩයගනල් එකක් වෙන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම අරගෙන තියෙනවා ending contracting diagonal එකකින් වගේ මෙන්න මෙතන time එකත් consume කරන ගමන් මෙතන වේව් Y එක කම්ප්ලීට් කරලා අපේ වේව් B එක කම්ප්ලීට් කරලා දෙයි කියලා මාකට් එක විසින්. ඊට පස්සේ නැවත මෙන්න මෙතන යන වේව් C එක. හරිද? වේව් C එකේ මම ටාගට් වලට දුන්නා. මෙන්න මේ වේව් C එක ඊටාම ඉක්මනින් අප් වෙන වේව් එකක් වෙන්න ඕනි. ඉමෝෂනල් වේව් එකක් වෙන්නත් ඕන. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි Bitcoin වල මගේ අයිඩියා එක මම අරගෙන තියෙන්නේ. හරි. ඉතින් ඒත් එක්ක මම ඔයාලට පොඩි විශේෂ නිවේදනයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් වෙන අපේ ෆ්‍රී Discord community එක. ඉතින් මේක ඇතුලේ මොන වගේ අප්ඩේට් ගොඩක් ඔයාලට දීලා තියෙනවද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්. හරිද? මේකේ සෑහෙන ගොඩක් අප්ඩේට් දීලා තියෙනවා. ඒ වගේම ඒවා ලස්සනට වැඩ කරන ගමනුත් තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට එලියට් වේව් ඒ වගේම ඇල්කෙමිස්ට් එහෙම නැත්නම් වෙනත් ඇනලයිසිස් මෙතඩ් වලින් උනත් ඔයාලට ෆ්‍රී අප්ඩේට් අරගැනීමේ chance එකක් තියෙනවා. ඒ වගේම WhatsApp group එක FB එක කරහත් ඔයාලට ඒ chance එක ඒ විදිහටම දීලා තියෙනවා. හරිද? හැබැයි වැඩිපුර ඇක්ටිව් වෙන්නේ මෙන්න මේ Discord server එක ඇතුලේ. ඉතින් මේ Discord server එකේ announcement වලට ගිහපුවම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අපේ Alchemist ඒ කියන්නේ Advanced Modern Malaysian SNR. හරිද? එතකොට මෙන්න මේක ඕස් එක සම්බන්ධයෙන් details ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. අපි මේක ඇතුලේදී Classic SNR එක ඒ වගේම Malaysian SNR, Advanced MSNR ඒ වගේම Alchemist කියන හැම ඇනලිසිස් මෙතඩ් එකක් ගැනම මේ වෙනකොට කතා කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේකෙදි අපි කතා කරන content එක. හරි. ඒ වගේම ඔයාලට මෙන්න මේ ෆීචර්ස් ටිකත් මේකට ජොයින් වෙනවත් එක්කම හම්බ වෙනවා නිකම්ම. හරි. එතකොට මේකට ජොයින් වෙන්න කැමති අය මෙන්න මේ ඔයාලට පේන WhatsApp නම්බර් එකට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාලා ඔයාලට මේ ගැන ඩීටේල් ඉල්ලගෙන අපේ අලුත් බැච් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේනකොටත් අපි ක්ලාස් ටික කරගෙන යන ගමන් තමයි ඉන්නේ. හරි. ඒ වගේම අපි ඊයේ ඉඳලා පටන් ගන්නවා අපේ මාස්ටරින් එලියට් එව් තීරි. හරිද? මාස්ටරින් එලියට් එව් තීරි මෙන්ටර්ෂිප් එක. ඉතින් මේකෙදිත් ඔයාට ඉගෙන ගන්න පුළුවන් වෙනවා ක්ලාසික් එලියට් එව් තීරි, මොඩර්න් එලියට් එව්, මාස්ටරින් එලියට් එව් තීරි වගේම නියෝ වේව් තීරි එක.
හරිද? එතකොට මෙන්න මේකට ජොයින් වෙනකොට නම් ඔයාට පුළුවන් මෙන්න මේ සම්පූර්ණ කන්ටෙන්ට් එකම මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. හරිද? මෙතන තියෙන පොඩ්ඩක් විතර ඔයාට මම ඊටු ටිකක් පෙන්නන්න. ඔයාට බලා ගන්න පුළුවන් අපි කතා කරන දේවල්. හරිද? නියෝ වේව් තියරි එක ඇතුලේ තියෙන හැම දෙයක්ම වගේ අපි මේකෙදි කතා කරනවා. ඉතින් අපි මේකෙදි කතා කරන වේව්ස් ගත්තොත් එimhe ඔයාට බලා ගන්න පුළුවන් මොටිව් වේව්ස් යටතේ මෙන්න මේ වේව් ටික. ඒ වගේම අපේ කරෙක්ටිව් වේව්ස් යටතේ මෙන්න මෙතනදී ෆ්ලැට් වර්ග 8ක් හරිද ට්‍රයැන්ගල්ස් අපි කඩනවා ලිමිටින් අන්ලිමිටින් ඔය විදිහට සෑහෙන ගොඩක් දේවල් ඔයාලට මේක ඇතුළතදී ඉගෙන ගන්න පුළුවන්. හරිද? මම හිතනවා ඔයාලා මේ රූල්ස් එම නම් කලින් දැකලවත් නැහැ කියලා මට නම් ෂුවර්. හරිද? එතකොට මෙන්න මේ හැමදේම අපි මෙන්න මේ අපේ මෙන්ටර්ෂිප් එක ඇතුලේ කතා කරනවා. හරිද? එතකොට මේකට ජොයින් වෙනවා නම් ඔයාට අර WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මේකේ ඩීටේල් ඉල්ල ගන්නත් පුළුවන්කමක් තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ වැඩ ටික යන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේවත් එක්ක සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ඉගෙනගෙන හොඳට earn කරන්න පුළුවන්. හරිද? අපි live trading කරනවා. සෑහෙන ගොඩක් දේවල් අපි මේක ඇතුළේදී කරනවා. හරි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට ඊළඟට ඕන අප්ඩේට් එකත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් Discord server එකේ එහෙම links දාලා තිනවා description එකේ අනිවාර්යයෙන්ම join වෙන්න. එහෙනම් හැමෝම පරිස්සමින් trade කරගෙන යන්න. Good luck traders.